හලෝ යාළුවනේ හැමෝටම ආයිබෝන්. දවස් 5න් YouTube subscribe 1000ක් ගන්න පුළුවන්ද? මම කොහොමද YouTube subscribe 1000ක් ගත්තේ? කතා කරමු මේ ගැන විස්තර ටිකක්. දිගටම එකතු වෙන්න මේ වීඩියෝ එකත් එක්ක. එහෙනම් මගේ යාළුවනේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් අද කතා කරන්න යන්නේ මම දවස් 5න් subscribe 1000ක් ගත්ත විදිය ගැන. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයාලා දන්නවද මේ මොකද්ද කියලා? මේ තමයි මට subscribe 1000ක් එන්න දවස් 5කට කලින් තිබුණු subscribe ප්‍රමාණය. ඔයාලා දන්නවද මම කොහොමද මේ subscribe 1000 ගත්තේ කියලා? දන්නේ නැහනේ. ඒ හින්දා මේකට ආවේ. මං කියන්න කොහොමද ගත්තේ කියලා. ඊට කලින් මට දෙයක් කියන්න තියෙනවා. මම මේ subscribe 1000 ගත්තේ එකම එක short video එකකින්. ඒ කියන්නේ එකම එක short video එකක් මගේ viral වුණා. ඒ හින්දා තමයි මට subscribe 1000 ආවේ. මම පෙන්නන්නේ short video එක මොකද්ද කියලා. මේක තමයි යාළුවනේ මට subscribe 1000ක් ආපු short video එක. අපි දැන් බලමු මේ short video එකට මට views කීයක් ආවද subscribe 1000ක් දවස් 5න් ආවද කියලා. මට ආපු views ප්‍රමාණය මට මේ short video එකට 8,75,000ක පමණ views ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මට subscribersලා 2,000ක් ඇවිල්ලා තියෙනවා. මම පෙන්නන්නම් මට subscribersලා දවස් 5න් 1000ක් ආවද නැද්ද කියලා. වෙන යාළුවනේ ඔයාලා බලාගන්න පුළුවන් දැන් මෙතන මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ මැයි 14. ඊට පස්සේ යාළුවනේ මට 920ක් ඇවිල්ලා තියෙනවා යාළුවනේ subscribersලා මැයි 18 වෙනකොට. ඊට පස්සේ යාළුවනේ 1284ක් කියලා දිනු යාළුවනේ මැයි 19 වෙනකොට. ඒ කියන්නේ යාළුවනේ බලන්නකො මැයි 14 අප්ලෝඩ් කරා මැයි 19 වෙනකොට 1284ක් තියෙනවා. ඒ කියන්නේ දවස් 5ක්. දවස් 5ක් يعني චුටි කාලයක්. ඒ චුටි කාලෙන් තමයි යාළුවනේ මට subscribe 1000ක් ඇවිල්ලා තියෙන්නේ. බලන්න යාළුවනේ මේ වීඩියෝ එකේ මේ reach එක 8,75,000ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මේ වීඩියෝ එක short feed 97ක් 9.2ක් වගේ ඇවිල්ලා තියෙනවා. YouTube search 102ක් වගේ අනිත් ඒවත් එහෙම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ short වීඩියෝ එක short feed එක 97කින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 197ක් කට්ටිය බලලා තියෙන්නේ මේ වීඩියෝ එක short feed එක හරහා. ඒ වගේම යාළුවනේ මේකේ engage views ටික 5ක් වගේ තියෙනවා. unique views 4,46,000ක් වගේම watch time 5,300ක් ඇවිල්ලා තියෙනවා යාළුවනේ. average view එක 0.37ක් වගේ තියෙනවා. එහෙනම් යාළුවනේ මගේ මේ short video එකට views වගේම subscribe 1000ක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි යාළුවනේ මම දාපු පළවෙනි වීඩියෝ එක. ඒකෙන් තමයි යාළුවනේ මට මේ subscribe 1000ක් ආවේ. ඒ වගේම යාළුවනේ මට තව දෙයක් කියන්න තියෙනවා. මමත් ඔයාලා වගේ ඉස්සර long video short video දැම්මා. ඒත් යාළුවනේ මට සැලකිය යුතු ප්‍රමාණයක් views subscribersලා ආවේ නැහැ. ඒත් යාළුවනේ මට මේ වීඩියෝ එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් views වගේම subscribersලා ආවා. එහෙම subscribersලා viewsලා එන්න මේ වීඩියෝ එකේ තියෙන දේ මොකද්ද? ඒක මම දැන් පැහැදිලි කරන්න යාළුවනේ. මේ subscribe 1000 ගන්න මම නම් දැන් යාළුවනේ මේ show me වගේ short video එකක් තමයි. මේ short video එක දාන්න අප්ලෝඩ් කරන්න මට වැදගත් ප්‍රධාන සාධක ටිකක් තිබුණා. ප්‍රධාන සාධක තමයි යාළුවනේ title එක. title එක දානකොට යාළුවනේ මිනිසුන්ගේ හිත ඇද ගන්නා විදිය ටයිටල් එකක් දාන්න ඕන. නැත්නම් අපි නිකන් හොඳට නිකන් ප්‍රසිද්ධ hashtag එකක් වගේ ටයිටල් එකක් දාන්න ඕන. ඒ වගේම යාළුවනේ අපි දාන short video එකට, long video එකටම අපේ මේ වීඩියෝ එකට හරියන විදිහේ emoji එකක් ඇඩ් කරන්න ඕන. ඇඩ් කරාම තමයි යාළුවනේ මේක මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සුගේ ආකර්ෂණය වැඩි වෙලා මේක viral වෙන්න පටන් ගන්නවා. ඒ වගේම යාළුවනේ short video එකට නම් thumbnail එකක් දාන්න ඕනේ නැහැ. ඒත් යාළුවනේ long video එකට ලෝන් වීඩියෝ එකක් අපි දානවා නම් ඒක අනිවාර්යෙන් thumbnail එකක් තියෙන්න ඕන. thumbnail එකක් හොඳ thumbnail එකක් හදාගන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් හදාගන්න ඕන. මේ විදිහට යාළුවනේ thumbnail එකක් හදාගෙන වීඩියෝ එකට ලෝන් වීඩියෝ එකට ඇඩ් කරාම අපේ වීඩියෝ එක YouTube app එක YouTube එක හරහා අප් වෙනවා. ඊළඟට යාළුවනේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට
හොඳ ටැක්ස් ටිකක් හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් ඒ වගේම අපි ඇඩ් කරන්න ඕන. මේ ටික හරියට අනිවාර්යෙන් අප්ලෝඩ් කරන වීඩියෝ එකක් කරගත්තොත් අනිවාර්යෙන් ඔයාලටත් මම වගේ දවස් 5න් සබ්ස්ක්‍රයිබ් 1000ක් ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ඔයාලා මේක ඉක්මනට try කරලා බලන්න. මේ බලන්න යාළුවනේ මම අප්ලෝඩ් කරපු ෂෝට් වීඩියෝ වලට මම දාලා තියෙන එකම ටයිටල් එක. ඒ කියන්නේ එකම හැෂ්ටැග් දාලා ඒ වගේ ඒවට ගැලපෙන මම දැන් මේ ජෝක් වීඩියෝ මුලින් දැම්මේ. දැන් දාන්නේ ජෝක් වීඩියෝ. මේ ජෝක් වීඩියෝ වලට මම දාලා තියෙන ඉමෝජි එක තමයි hina මොනක් වගේ තමයි මම දාලා තියෙන කෙනෙක්. ඉතින් මුලින් ඉස්සරහට දාන්නේ. ඉස්සරහට දැම්ම නෑ. ඒක දාන්න බෑ. මොකද දාන්න බැරි. දැන් කවුරු හරි අපි අපේ ෂෝට් වීඩියෝ එක සර්ච් කරලා බලනවා නම් ඉමෝජි ගහ සර්ච් කරන්නේ නෑනේ. ඒ හින්දා මුලට අපි දාන්නේ නෑ ඉමෝජි එක. අපි මැදින් වෙයි තමයි ඉමෝජි එක දාගන්නේ. හරි. ඔයාලා මම කියපු විදියට මගේ ක්‍රමය අනුගමනය කරොත් සබස්ක්‍රයිබ් 1000ක් නෙමෙයි 5000ක් නෙමෙයි 10000ක් උනත් හදාගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මම දවස් 5න් සබස්ක්‍රයිබ් 1000ක් ගත්ත විදිය ගැන ඔයාලා පොඩි අදහසක් ගන්න ඇති කියලා. එහෙනම් ඔයාලගේ අදහස් පහළ කමෙන්ට් බොක්ස් එකේ පළ කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් මතක් කරනවා ඔයාලා මගේ channel එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා bell icon එක ක්ලික් කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.